ඔයාලා හැමෝම Easy Cooking YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ අපිට නැතුවම බැරි පොල්වල ගුණ අගුණ පිළිබඳවයි. පොල් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන ආහාරයක්. පොල් ගෙඩිය, පොල් කිරි, පොල් තෙල්, පොල් වතුර, පොල් පිටි වගේ විවිධාකාර වලින් අපි භාවිතයට ගන්නවා. පොල් ශරීරයට වැදගත් පෝෂක රසක් ලබා දෙන නමුත් අධිකව භාවිතා කිරීමෙන් සමහර අහිතකර බලපෑමුත් ඇති වෙන්න පුළුවන්. පොල්වල සෞඛ්‍යමය මේද, ආහාර තන්තු, එහෙමත් නැත්නම් dietary fiber, විටමින් B සහ E, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ සහ මැංගනීස් අඩංගු වෙනවා. දැන් අපි බලමු පොල් අනුභව කිරීමෙන් අපිට ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවද කියලා. පොල්වල තිබෙන මධ්‍යම දාම මේද අම්ල එහෙම නැත්නම් MCTs මගින් ශරීරයට ඉක්මනින්ම ශක්තිය ලබා දීමට උපකාරී වෙනවා. එමෙන්ම පොල් යම්කිසි සීමිත ප්‍රමාණයකින් ආහාරයට එකතු කර ගන්නා විට හොඳ කොලෙස්ටරෝල් එහෙමත් නැත්නම් HDL ප්‍රතිශතය වැඩි කිරීමට උපකාරී වන බව සමහර අධ්‍යයන වාර්තා පෙන්වා දී තිබෙනවා. ඔන්න ඉතින් මලබද්ධය නිසා පීඩාවට පත්වන ඔබටත් පොල් ආහාරයට එකතු කර ගැනීමෙන් එම පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොල්වල අඩංගු වෙන තන්තු නිසා මලබද්ධය අඩු කිරීමට සහ ජීර්ණය සාර්ථකව සිදු කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම තමයි පොල් ආහාරයට එකතු කර ගැනීම නිසා අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත් අයුරින් පවත්වා ගැනීමටත් උපකාරී වෙනවා. පොල් ගෙඩියෙන් ලබා ගන්නා පොල් තෙල් වලින් සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට සහ හිසකේ ශක්තිමත් කිරීමටත් මහකු පිටුවහලක් අත් වෙනවා. ඔබ දන්නවාද පොල් ගෙඩිය බිඳිනකොට අපි ඉවත් කරන පොල් වතුරේ පොටෑසියම් වගේ ඉලෙක්ට්‍රෝයිඩ් තියෙන නිසා ශරීරයේ දියරහිඟේ අඩු කිරීමටත් ඒ උපකාරී වෙන බව. අපි නිතර දෙවේලේ ආහාරයට එකතු කර ගන්නා පොල්වල මේ තරම්ම සුවිශේෂී ගුණ තිබුණත් පොල් වැඩිපුර පාවිච්චිය, ඒ කියන්නේ පොල් අධික ලෙස ආහාරයට එකතු කර ගැනීම නිසා අපේ ශරීර සෞඛ්‍යයට සිදුවන අවාසි ගැන අපි දැන් සලකා බලමු. පොල්වල සම්තෘප්ත මේදය සහ කැලරි වැඩි වශයෙන් අඩංගු වෙන නිසා අධිකව ආහාරයට ගැනීම බර වැඩිවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික ලෙස පොල් භාවිතය සමහර පුද්ගලයන්ගේ LDL එහෙමත් නැත්නම් නරක කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමටත් හේතු වෙන්න පුළුවන්. පොල් අධිකව ආහාරයට එකතු කර ගන්නා විට ශරීරයේ තන්තු අධික වෙනවා. මේ නිසා සමහර පුද්ගලයන්ගේ බඩ පිපීම, වාතය හෝ අජීර්ණය වගේ සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු මේ කියපු කරුණු ගැන සැලකිලිමත් වෙමින් පොල් ආහාරයට ගත යුතු නිවැරදිම ක්‍රමය කුමක්ද කියලා. අපි දෛනිකව ආහාර සකස් කර ගැනීම සඳහා භාවිතා කරන පොල් ප්‍රමාණය සීමාවකින් යුතුව තමයි පාවිච්චියට ගන්න ඕන. පොල් කියන්නේ පෝෂණ ගුණ රැසක් තියෙන ස්වභාවික ආහාරයක්. එය ශක්තිය, ජීර්ණය, සම සහ ප්‍රතිශක්තිකරණයට ඉතාමත්ම හිතකරයි. නමුත් අධික ලෙස භාවිතා කිරීමෙන් බර වැඩිවීම සහ කොලෙස්ටරෝල් ගැටලු වගේ අවාසි සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සීමාව තුල භාවිතා කිරීම තමයි ඉතාමත්ම යහපත් වන්නේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක නරඹන ඔයාලත් පොල් ආහාර වලට එකතු කරගන්නේ වැඩියෙන්ද එහෙම නැත්නම් පොල් භාවිතා කරන්නේ අඩුවෙන්ද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. එහෙනම් යාළුවනේ ඔයාලා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මං ගිහින් එන්නම්.